ශ්‍රී ලංකාවේ අපේ සංස්කෘතිය ඇතුලේ පරම්පරාවෙන් පරම්පරාවට කතා බහ වෙන ටිකක් අභිරහස් විශ්වාසයක් තියෙනවා. සමහරු බය වෙන, සමහරු බැහැර කරන ඒ තමයි තනිකම් දෝෂය. අපි මේ විග්‍රහයෙන් බලමු ඒ කතාවේ ඇතුළාන්තය. ඉතින් මේ මුළු විශ්වාසයේම හරය තමයි මේ ප්‍රශ්නය. ඇයි අපේ සමාජයේ මෙච්චර තදින්ම කියන්නේ ගැබිනි මවක්ව කවදාවත් තනි කරන්න එපා කියලා? අපි බලමු මේ කතාව පිටිපස්සේ මොකද්ද තියෙන්නේ කියලා. හරි, අපි මුලින්ම කිමිදෙමු මේ අභිරහස් දෝෂ වටා ගෙතුණු ජනප්‍රවාදයට. මේ කතාවේ ප්‍රධාන චරිතයක් ඉන්නවා. ඒ තමයි කලු කුමාරයා. ජනප්‍රවාදයට අනුව තනියම ඉන්න ගැබිනි කාන්තාවන්ට නොඑක් බලපෑම් කරනවා කියලා කියන්නේ මේ අద్భుත චරිතයයි. ඔන්නර සංකල්පයට තමයි තනිකම් දෝෂය කියලා කියන්නේ. ඉතින් මේ දෝෂයට අහු වුණාම මොන වගේ දේවල්ද අත්විඳින්න ලැබෙන්නේ? ජනප්‍රවාදයේ කියවෙන රෝග ලක්ෂණ මොනවද? මේ ලක්ෂණ දිහා බැලුවම මේවා ඇත්තටම හරිම සිත් ගන්නාසුරුයි. විශේෂයෙන්ම අර පපුව හිර කරනවා වගේ දැනෙන එක, නිින්දෙන් බය වෙලා ඇහෙරෙන එක. මේ කතාව දන්න කියන ඕන කෙනෙක්ට මේ අත්දැකීම් හරිම හුරු පුරුදුයි. මේව තමයි මේ විශ්වාසයත් එක්ක තදින්ම බැඳිලා තියෙන දේවල්. හොඳයි. අපි දැන් ජනප්‍රවාදය මොතකට පැත්තකින් තියමු. දැන් අපි මේ අත්දැකීම් දිහා විද්‍යාත්මක ඇසකින් බලමු. ප්‍රශ්නය තමයි ඇත්තටම මේ බියකරු අත්දැකීම් පිටිපස්සේ තියෙන විද්‍යාත්මක ඇත්ත කතාව මොකක්ද? මෙන්න මේක තමයි හැරවුම් ලක්ෂ්‍ය. ජනප්‍රවාදය කියන හැම ලක්ෂණයකටම වගේ වෛද්‍ය විද්‍යාවේ පැහැදිලි කිරීමක් තියෙනවා. බලන්නකෝ. අර රැට යකෙක් පපුව තද කරනවා කියන දේ ඇත්තටම ස්ලීප් පැරලයිසිස් කියන තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ වගේම හුස්ම ගන්න අමාරු වෙන එකට හේතුව ගෙබිනි කාලේ උඩුබැලි අතට නිදා ගැනීම වෙන්නත් පුළුවන්. ස්ලීප් පැරලයිසිස් කියන එක හරිම සරල දෙයක්. මෙහෙම හිතන්නකෝ. මොළය ඇහැරිලා ඒත් ශරීරය තවම නිදි. අන්නේ මොහොතේ හෙලවෙන්න බරි වෙනකොට අපේ මොළය බයට නොයෙක් මායා රූපමව පෙන්නනවා. මේක භයානක අමනුෂ්‍ය බලපෑමක් නෙවෙයි, සම්පූර්ණයෙන්ම සාමාන්‍ය නිින්දේ අවධියක වෙන දෙයක්. අනික් අතට අර පපුව මත දැනෙන පීඩණයට පැහැදිලි භෞතික හේතුවක් තියෙනවා. ගැබිනි කාලේ උඩුබැලිය අතට නිදාගත්තම ගර්භාෂයේ බර නිසා ප්‍රධාන ලේනහරයක් තෙරපෙනවා. එතකොට මොළයට යන ලේ ටිකක් අඩු වෙලා හුස්ම ගැනීමේ අපහසුාවක්, කරකැවිල්ලක් වගේ දේවල් දැනෙන්න පුළුවන්. ඉතින් මේකත් සම්පූර්ණයෙන්ම වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුළුවන් දෙයක්. හැබැයි එතකොට ප්‍රශ්නයක් මතුවෙනවා. මේ හැම දෙයකටම විද්‍යාත්මක පැහැදිලි කිරීම තියෙනවා නම් ඇයි ඇත්තටම මේ වගේ විශ්වාසයක් අපේ සමාජයේ ඇති උනේ? ඇත්තටම කිව්වොත් මේ විශ්වාසයේ පිටිපස්ස තියෙන හරිම ප්‍රායෝගික, හරිම බුද්ධිමත් හේතුවක්. හිතන්න. අද වගේ වෛද්‍ය පහසුකම් නැති කාලෙක ගැබිනිමවකට හදිස්සියක් වුණොත් උදව්වට කෙනෙක් ළඟ ඉන්නම ඕන. ඉතින් තනිකම් දෝෂය කියන මේ බිය ඒ සමාජ ආරක්ෂාව තහවුරු කරපු හරිම ප්‍රබල ක්‍රමයක් වුණා. මෙතනදී අපි ගොඩක් දෙනෙක් පටලවා ගන්න තවත් වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි දෝෂ කියන වචනය. තනිකම් දෝෂය කියද්දී දෝෂ කියන්නේ ශාපයක් වගේ දෙයක්. ඒත් ආයුර්වේදයේ එන වා, පිත්, සෙම් කියන දෝෂ කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ඒක ශරීරයේ ශක්තියින් ගැන කතා කරන වෛද්‍ය සංකල්පයක්. මේ දෙක පටලවා ගන්න හොඳ නෑ. එහෙනම් මේ වගේ අත්දැකීමකට මුහුණ දෙන කෙනෙක් ඇත්තටම මොකක්ද කරන්න ඕනේ? අපි බලමු නූතන ප්‍රවේශය මොකක්ද කියලා. ඉදිරියට යන්න තියෙන ආරක්ෂිතම පාර හරිම සරලයි. පියවර 3යි. පළවෙනියටම වෛද්‍ය ප්‍රතිකාර, දෙවනුව අවශ්‍ය නම් මානසික සෞඛ්‍ය සහාය, තුන්වෙනුවට තමයි සමාජ සහයෝගය සහ සංස්කෘතික දේවල් එන්නේ. වැදගත්ම දේ තමයි සංස්කෘතික පිළිවෙත් කියන්නේ වෛද්‍ය ප්‍රතිකාරවලට ආදේශකයක් නෙවෙයි, අමතර සහායක් විතරයි. මෙතන තියෙන බරපතලම අවදානම මොකක්ද දන්නවද? ඒ තමයි අద్భుත හේතුවක් ගැන විතරක් හිතා ඉඳලා ගන්න ඕන නියම වෛද්‍ය උපදෙස් මගහැර ගන්න එක. ඒකෙන් වෙන්න පුරුවන් හානිය හිතනවට වඩා ගොඩක් බරපතලයි.
ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේකයි. බියට එරෙහිව තියෙන හොඳම ආරක්ෂාව තමයි දැනුම. මේ අත්දැකීම් පිටිපස්සේ තියෙන විද්‍යාව හරියට තේරුම් ගත්තම ජනප්‍රවාදයේ තියෙන අඳුරු සෙවණැලේ ඉබේම පහවලා යනවා. ඉතින් අපේ සංස්කෘතියේ තවත් මේ වගේ විශ්වාස පිටිපස්සේ හැංගිලා තියෙන විද්‍යාත්මක ඇත්ත මොනව වෙන්න පුරවන්ද?